එතකොට අපිට පුළුවන් මෙන්න මේ අවශ්‍ය ප්‍රමාණය විතරක් අපි මෙන්න මේ විදිහට නවා ගන්න අපිට පුළුවන්. මෙන්න මේ විදිහට අවශ්‍ය ප්‍රමාණය කියලා කියන්නේ අපිට වැඩිපුරම ප්‍රමාණයක් එන ටික අපි මේ විදිහට අඟල් 10ක් 11ක් විතර වෙන්න රෙදි කොටස නවා ගන්නවා. මම මහන්නේ පොඩි එකක් ඕගොල්ලන්ට. ඉතින් මම ලොකු එකක් නෙමෙයි. ඔයාලට පුළුවන් ඕගොල්ලන්ගේ ගෙදර දුවටම ඕගොල්ලන්ට මහන්න. එහෙම නැත්නම් ඔයාලට සාමාන්‍ය එකක් පොඩි මිම්මකට මහලා තියා ගන්නත් ඔයාලට පුළුවන්. ඉතින් එහෙනම් අපි බලමු. ඔයගොල්ලෝ දන්නවා අපි ඉස්සෙල්ලම කරන්නේ මෙන්න මේ විදිහට අපේ උරිස් රේඛාව ඇඳ ගන්නවා. දැන් නැම්මට මේක තියලා තියෙන්නේ මේ උරිස් රේඛාව ඇඳ ගන්නවා. ඇඳලා අපි උරහිසේ ප්‍රමාණය ලකුණු කරනවා. ඉතින් මෙයාගේ මම උරහිස විදිහට අඟල් 12යි ගත්තේ. 12 දෙකට බෙදුවාම අඟල් 6යි. මෙහොම වාසි භාගෙත් එක්ක මෙහෙම 6මාරක් ලකුණු කරනවා. අපි එතන ඉඳලා අඟල් 1මාරක් පහත් කරලා උරිස් ප්‍රමාණය හැඩ කරනවා. මේක පොඩි ළමෙක් නිසා 1මාරක් 1යි කාලක් වුණත් ඇති. ඊට පස්සේ අපි කරන්නේ අපි මෙන්න මේ විදිහට උරහිසේ ප්‍රමාණය මෙහොම වාසි භාගයක් එක්ක ලකුණු කරනවා දෙකට බෙදලා. ඊට පස්සේ අපි මෙන්න මෙතන ඉඳලා ඔයගොල්ලෝ දැක්ක අපි කම්පෙත්ත කෙලින්නේ උසවල් ගත්තේ. උස මිමි ටික ගත්තේ අපි කම්පෙත්ත කෙලින් ටේප් එක තියලා. එහෙනම් අපිට පුළුවන් අපි අඟල් 3ක් ඇතුළට ලකුණු කරලා උරිස් රේඛාවේ එතන ඉඳලා අපි පල්ලෙහාට ලකුණු කරනවා. අඟල් 12ක් ඉන දක්වා උස මෙයාගේ අඟල් 12ක් විදිහට ලකුණු කරනවා. ඒකට අපි මෙහොම වාසි භාගයයි සාය කොටස අල්ලන්න භාගිකුත් එක්ක අඟල් 13ක් ලකුණු කරලා අපි මෙන්න මෙහෙම ඉන රේඛාව අපේ ඇඳ ගන්නවා. එතකොට අපිට පස්සේ මම වාසි තියන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි මෙයාගේ පපුව වට ගත්තේ 24ක් විදිහට. ඊට පස්සේ කරන්නේ අපි 24 4ෙන් බෙදනවා. 4ෙන් බෙදුවාම අපිට 6ක් එනවා. මේ විදිහට රැගල් රේඛාව අඳිනවා. ඇඳලා රැගල් රේඛාවේ දිග විදිහට අපි ලකුණු කරන්නේ ඒ 6ට වඩා අඟල් 2ක් වැඩිපුර අපි ලකුණු කර ගන්නවා රැගල් දිග. ඔයගොල්ලෝ දන්නවා රැගල් දිග ගන්න හැටි. මම ඒක පොතේ දීලා තියෙනවා. සාමාන්‍යයෙන් කෙට්ටු කෙනෙකුට අපිට ලේසි මේ වගේ මෙතන රැගල් උසවට අඟල් 2ක් එකතු කරලා අපිට රැගල් දිග ලකුණු කරන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙයාගේ දරුවගේ ඉන ලකුණු කරනවා. අපි ඉනවට 24ක් විදිහට ගත්තා. එතකොට ඉනවටත් 4ෙන් බෙදුවාම 6ක් එනවා. එතකොට අපි ඒකට මෙහොම වාසි භාගයක් එකතු කරනවා. එතකොට 6මාරයි. අපි ඩාට් එක සඳහා අඟලක් තියා ගන්නවා. එතකොට 7මාරක් එනවා. අපිට බුරුල් භාගයක් විදිහට ඕනනම් 8ක් තියන්න පුළුවන් මේකට චූටි බුරුලක් දීලා. ඊට පස්සේ අපි මේ දෙක මේ විදිහට සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා අපි කිහිලි කට ලකුණු කරනකොට මෙන්න මෙතන උරහිස් කොනයි රැගල් රේඛාවයි අතර හරි මැද හිව්වා. ඒවා හරි මැද හොයාගත්තා. ඊට පස්සේ අපි උරහිස දෙකට බෙදලා මේ විදිහට බැලුවා. බලලා මේ විදිහට රේඛාවක් අඳිනවා අපි රැගල් රේඛාවට වෙනකම්. ඊට පස්සේ අපි මේ විදිහට කිහිලි කට වක්‍ර කරලා අඳිනවා. ඊට පස්සේ අපිට පුළුවන් කර ලකුණු කරන්න. ඉතින් කරවට 12ක් තමයි මම ගත්තේ. 12 බෙදුවාම 4ෙන් අපිට 3ක් එනවා. මෙතනට ලකුණු කරනවා අපි එහෙනම් ඒකෙන් භාගයක් අඩු කරලා 2මාරක් විදිහට. ඒකෙන් මැද හොයනවා අපි. මැද හොයලා අඟල් භාගයක් ගැඹුරු කරලා අපි මෙන්න මේ විදිහට කරවක්‍රය අද ගන්නවා. ඊට පස්සේ මෙතන විවරේ පහළට කපද්දි කපා ගන්නවා. ඊට පස්සේ අපි මේකට ඩාට් එකක් ලකුණු කරනකොට අඟලක ප්‍රමාණයක් තමයි අපි මේකේ තිබ්බේ ඉනට. ඉතින් එහෙනම් අපිට පුළුවන් ඉනේ ලකුණු කරපු ප්‍රමාණයෙන් අඟලක් අඩු කරලා ඉනේ ලකුණු කර ප්‍රමාණයෙන් අඟලක් අඩු කරලා ඒ කියන්නේ මෙහොම වාසි භාගයේ බුරුල් භාගයේ අපි අයින් කරලා අපිට පුළුවන් ඉතිරි ප්‍රමාණය දෙකට බෙදන්න. ඒ කියන්නේ 7යි. 7 දෙකට බෙදුවාම අපිට 3මාරක් එනවා. ඊට පස්සේ මෙන්න මෙතන ඉඳලා අපි උඩට ලකුණු කරනවා. දැන් මෙයාගේ පපුව දක්වා උස මිම්මක් අපි ගත්තේ නැහැ. අපිට ඒ නිසා අපි කරන්නේ මෙතනින් උඩට
දැන් පපුව දක්වා රේඛාවක් අපි කියලා දුන්න එකේ නෝට් එකේ විදිහට නම් පපුව දක්වා රේඛාව මේ හරියින් එනවා. එතනට වඩා අඟලක් පහතින් තමයි අපි ලකුණු කරන්නේ. ඒ නිසා අපි මේ වගේ හිතලා අපි මෙතන ඉඳලා අඟල් දෙකක් විතර පහතට හිතලා අපිට පුළුවන් මේ ඩාට් එක ලකුණු කරන්න. හැබැයි ඩාට් එකට අපි තිබ්බේ අඟලක ප්‍රමාණයක්. එහෙනම් එක පැත්තකට භාගය ගානේ අඟලක ඩාට් එකක් තමයි අපි මේ යුනිෆෝම් එකට ලකුණු කරන්නේ. මේක හරි ලේසි, ලොකු දෙයක් නැහැ කරන්න. ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක කපා ගන්න. දැන් ඉන්නට මෙහෙම වාසි තියන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. හේතුව අපි ඉන්නට මෙහෙම වාසි එකතු කරා කලින්. ඊට පස්සේ ඇඳපු රේඛාවෙන් අපිට පුළුවන් මෙන්න මේ විදිහට කපාගෙන යන්න. ඊට පස්සේ අපි මේ ඩාට් එක එහා පැත්තේ තැඳ ගන්න ඕන නිසා අපි මේ වගේ කට් මාක් එකක් දාගන්නවා. අපිට ඒක පහසුයි මේ ගමන්ම කරාම. ඊට පස්සේ අපි කරන්නේ පිටිපස්සේ පළුව කපන්නත් අපි රෙදි කොටසක් දෙකට නවා ගන්නවා. අපි ඒකටත් අපි නැම්ම තමයි අපි ගන්නෙ. නැම්ම කොටසක් අපි මෙහෙම දෙකට නවා ගන්නවා. මේ විදිහට දෙකට නවාගෙන ඒ නැම්මට මේ කපාගත්ත පළුව තියාගන්නවා. අපි චුට්ටක් අඟල් කාලක් විතර එළියට වෙන්න තියාගෙන අපිට පුළුවන් මෙන්න මෙතනින් අඟලක් උඩට උස්සන්න. ඒ කියන්නේ කර කොණෙන් අඟලයි උරහිස් කොණෙන් අඟලයි අපි උඩට ලකුණු කරලා අපි මෙන්න මේ විදිහට පිටුපස උරහිස් රේඛාවත් ඇඳලා. ඊට පස්සේ අපි මේකෙත් අර අපේ උරහිසේ ප්‍රමාණය ලකුණු කරගන්නවා 6 අමාර. ඒ විදිහට මේ කිහිලි කඩට මේක සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ අපි මෙතනට ආව අඟල් 3ක්, මෙතනට ආව අඟල් 2මාරක්, ඊට පස්සේ මෙතනට එනවා අඟල් 2ක්. හේතුව අපි අඟල් භාගය ගානේ අයින් කරා. ඊට පස්සේ මේ පැත්තට අපි අඟල් 1මාරක් විතර පහත් කරලා 1.5ක් විතර වගේ. දැන් ලොකුවට අපි 1මාරක් කිව්වා. මේක පොඩි දරුවෙක් නිසා අඟල් 1.5ක් විතර පහත් කරලා අපි උන් මේ විදිහට ලකුණු කරගන්නවා. එච්චරයි මේකේ කරන්න තියෙන්නේ. ඉදිරිපස්සේ කර අපි කැපුවේ නැහැ කලින්. අපි ඒකත් මේ විදිහට දැන් කපා ගන්නවා. ඉදිරිපස්ස කර ඊට පස්සේ අඟල ගානේ උඩට ඉස්සුවා. උස්සුවට පස්සේ පිටිපස්ස උරහිස් රේඛාව ඇඳලා ඒකේ තුරහිසේ ප්‍රමාණය දෙකට බෙදලා නම් වාසි භාගයක් එක්ක ලකුණු කරා. ඊට පස්සේ පසු කර ඔයගොල්ලෝ දන්නවා අපි ලකුණු කරන්නේ කොහොමද? කරවට ප්‍රමාණය 4න් බෙදලා මෙතන ලකුණු කරා. ඒකෙන් භාගයක් අඩු කරලා හරස්නිම විදියට ලකුණු කරා. ඉස්සරහා පළුවට අපි ගත්තා. ඒකෙන් භාගයක් අඩු කරලා පසු කර විදියට අපි පිටිපස්සේ පළුවට ගන්නවා. එතන ඉඳලා අඟල් 1මාරක් අපි ලොක් කෙනෙකුට නම් වැඩි කරනවා. 1.5ක් විතර වැඩි කරනවා. මේක පොඩි දරුවෙකුට නිසා. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට කපලා ගන්නවා අපේ පිටුපස පළුව. මෙන්න මේ ටිකේ අපි මෙහෙම කට් මාක් එකක් දාගන්නවා අපිට ඩාට් එක ලකුණු කරගන්න ඕන නිසා. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මෙතනින් ඉදිරිපස විවරේ හදාගන්න අපි අඟල් 3ක් පහත් කරලා අපි මේ විදිහට කතුරෙන් කැපුමක් දාගන්නවා. එතකොට අපිට මහත්ති පයිපින් එක අල්ලගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ඒතකොට යුනිෆෝම් එකේ අපි ඉදිරිපස කොටස එන්නේ. ඊට පස්සේ අපි මේකට අත් දෙකකුත් අපි කියලා දෙමු. මෙන්න මේ විදිහට මේක ගොඩක් රෙදි තියෙන නිසා මම කපනවා. දැන් ඔයාලා ගානටම රෙදි ගත්තාම සාය කොටස් දෙකට අවශ්‍ය උස ප්‍රමාණ වගේ කොටස් දෙකක් වෙන් කරගෙන ඉන්න පුළුවන්. සාය උස විදිහට අපි ගන්නකොට අපි කරන්නේ ඉන දක්වා උස ප්‍රමාණය අඩු කරලා මුළු උසින් ඉන දක්වා ප්‍රමාණය අඩු කරලා ඉතිරි ප්‍රමාණය වාටිය වැසීම සඳහා අඟල් 3කුත් එක්ක ඉතිරි ප්‍රමාණය තමයි අපි කොටස් දෙකක් කපා ගන්නෙ. ඒක කොටස් දෙකක් කපලා තියා ගන්නවා. අපි ඊට කලින් බලමු
කොහොමද අත නිර්මාණය කරගන්නේ කියලා. මෙන්න විදිහට කොටස් දෙකක් අපි නැවත දෙකට නවා ගත්තා. මෙන්න මේ විදිහට. ඉතින් මේක පොඩි එකක් නිසා අපි අතේ උස විදිහට ගත්තා. අතේ උස විදිහට අරන් තියෙනවා අඟල් 6ක්. 6කුත් ඕනේ අපිට පහමාරක් වුණත් ඇති. පහමාරක් ගමුකෝ අපි. පහමාරක් අරගෙන අපි මෙහෙමයි මෙන්න මේ විදිහට රේඛාවක් අදිනවා. අතේ මුළු උස ලකුණු කරලා ඊට පස්සේ අපි එතන ඉඳලා අඟල් 1මාරක් තියෙනවා. මොකද අපි මේකට හීනි වාටි මහන්නේ නැහැ. හැබැයි පොඩි දරුවෙක් නිසා අපි අඟල් 1.5ක් විතර තියලා අපි මේ විදිහට වාටි රේඛාවත් ඇඳ ගන්න. වාටිය නෙමෙයි වාටි රේඛා. ඊට පස්සේ අපි ආයි මුදුනේ ඉඳලා අඟල් 3මාරක් පහත් කරනවා. අපි පහත් කළා අපි රේඛාවක් අඳිනවා. ඒකේ අපි උරහිස දෙකට බෙදලා ලකුණු කරනවා. උරහිස් ප්‍රමාණය දෙකට බෙදලා අපි මෙන්න මේ විදිහට ලකුණු කර ගැනීමක් කරනවා. ඊට පස්සේ මේ රේඛාවේ අපි ලකුණු කරන්නේ අත අග ප්‍රමාණය දෙකට බෙදලා මෙහුම් වාසි භාගකුත් එක්ක. ඉතින් අත අග ප්‍රමාණය 8මාරක් ආවා. ඒ කියන්නේ 4යි කාලයි මෙහුම් වාසිත් එක්ක 4යි 3 කාලක් එනවා. එතකොට මෙන්න මේ විදිහට අපි සම්බන්ධ කරගන්නවා. හැබැයි අපි සාමාන්‍ය අතක් මෙතන ඉන්නේ. සාමාන්‍ය අතක් දාන්න නැති නිසා අපිට පුළුවන් මෙන්න මෙතන ප්‍රමාණයම තව අඟලක් විතර ඉස්සරහට ලකුණු කරලා ෂර්ට් අතක් විදිහට දාන්න. මොකද දරුවන්ට ෂර්ට් අත තමයි යුනිෆෝම් එකට අපි දාන්නේ පහසුයි. ටිකක් ලොකු ළමයි නම් නෝමල් අත දානවා. ඉතින් එහෙම දාන්න නැතුව පොඩි දරුවන්ට වහනකොට ඕගොල්ලන්ට මේ විදිහට වහන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙන්න මෙතන ඇඳපු රේඛාවේ හරි මැද හොයා ගන්නවා. හරි මැද හොයාගෙන එතනත් හරි මැද හොයාගෙන අපි අඟල් භාගයක් උඩට කරලා මෙන්න මේ විදිහට අතේ කට හැඩය ඇඳ ගන්නවා. ඊට පස්සේ බලන්න අපි මේක කපනකොට මම ඔයාලට ආයි මතක් කරොත් අපි මුදුනේ ඉඳලා අතේ උස ලකුණු කරනවා. ඊට පස්සේ රේඛාවක් අඳිනවා. එතන ඉඳලා අඟල් 1මාරක් තියෙනවා. දැන් පොඩි දරුවෙක් නිසා අපි අඟලයි තිබ්බේ. ඊට පස්සේ නැවත අපි අඟල් 3මාරක් පහත් කරලා අපි මේ රේඛාවේ උරහිස දෙකට බෙදලා ලකුණු කරනවා. මුළු උස ලකුණු කරපු රේඛාවේ අපිට පුළුවන් අතග ප්‍රමාණය දෙකට බෙදලා මෙහොම වාසි භාගයක් එක්ක ලකුණු කරන්න. ෂර්ට් අතක් නිසා අපි චුට්ටක් එහාට කරලා ලකුණු කරා. මේ විදිහට මේ රේඛාවේ මැද හොයලා නැවත මැද හොයලා අඟල් භාගයක් වක්‍ර කරලා අපිට මේ විදිහට අඳින්න පුළුවන්. ඉස්සෙල්ලා මේ විදිහට අපි කපා ගන්නවා. ඒක අපිට ලේසි. මේ විදිහට මේක වෙන් කරගන්නකො ඉස්සෙල්ලාම. මේක වෙන් කරගත්තට පස්සේ අපි කරන්නේ මෙන්න මේ මැහුම් වාසි ඇතුළට නවලා කපා ගත්තාම අපිට ගොඩක් ලේසි කපන්න. ඒකට හැඩය මේ විදිහට වෙනවා. මෙන්න මේ විදිහට අතෙත් මැදටත් ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ වගේ කට් මාක් එකක් දාලා තියාගන්න. මෙන්න මේ වගේ අතක් තමයි එන්නේ. මේක පොඩි දරුවෙක් එකක් නේ. නිසා ලොකු අතක් අවශ්‍ය වෙන්නේ නෑ මේ. මේ ප්‍රමාණ දෙක උඩ දැන් අපි කපා ගත්තා. ඊට පස්සේ අපි බලමු කොලර් එක කපන්නේ කොහොමද කියලා. හොඳට බලන්න මම ඔයගලන්ට කිව්වා කොලර් එක කපනකොට මේ ඉස්සරහා පළුවයි පිටිපස්සේ පළුවයි ඉස්සරහා පළුවේ පිටිපස්සේ පළුවේ අපිට තියෙනවා මහවුම් වාසි මහගෙන ඉන්න. මහවුම් වාසි අපේ අඟල් භාගයයි. එතකොට අඟල අඟල මෙතනින් අයින් වෙනවා. කරවට මැන්නහම දැන් මෙන්න මෙහෙම අපි තියාගත්තාම අපිට මෙතන අඟල් භාගේ දෙකකින්ම අඟලක් මහවුම් වාසි විදිහට අඟල් දෙකක් යනවා. ඊට පස්සේ මෙතනුත් අපි අඟල් භාගේ අයින් කරනවා. මොකද කොලර් එක මුල්ලටම මහන්නේ නැහැ. එතකොට ටයි ගැටේ දාගන්න එතන අපහසුයි. ඒ නිසා කොයිම වෙලාවකවත් අඟල් භාගේ ගානේ දෙපැත්තෙන් ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන ටික අඟලක් අපි අයින් කරනවා. එතකොට මෙතන අඟලයි මෙතන අඟලයි අඟල් 3ක් අයින් වෙනවා. එහෙනම් සම්පූර්ණ කරවට ප්‍රමාණය වෙන්න මේ කොටස් ටික මැනලා අරගෙන මෙන්න මේ කොටස් ටික මැනලා අරගෙන ඒකෙන් අඟල් 3ක් අඩු කරලා තමයි අපි කොලර් එක කපා ගන්න. දැන් මේක සමහර අය නම් කියනවා මේක උරිස් දෙක මුට්ටු කරලා කරමැනලා අඟලක් අයින් කරන්න කියලා. ඉතින් එතකොට අපි මැෂින් එක ගාවට යන්න ඕනේ නේද? අපිට පුළුවන් මේක අල්පෙනෙත්තකින් රඳවගෙන, ඒ කියන්නේ අල්පෙනෙත්තකින් මෙහෙම මහුම් වාසි අයින් කරලා අපිට පුළුවන් මේක මැන ගන්න. අල්පෙනෙත්තකින් මහුම් වාසි අයින් කරා ඊට පස්සේ අපිට පුළුවන් සම්පූර්ණ කරවට ප්‍රමාණය මෙන්න මේ විදිහට මැන ගන්න. මේ විදිහට මැනගෙන මෙතන භාගය අයින් කරලා මේ වට ප්‍රමාණෙත් එක්ක ඇවිල්ලා ඒ එකම මෙන්න මෙතනට එන්න පුළුවන්.
ඒකෙනුත් අපි අයින් කරනවා අඟලක්. මොකද මෙතන අඟලක් අයින් කරලා තමයි මහන්නේ. ඔයගලන්ට ඒක අමාරු වෙන මෙතන මැවුමක් දාගෙනම කරවට මනින්නත් පුළුවන්. කරවට මැනලා තමයි අපි යුනිෆෝම් එකට කොලර් එක කපන්නේ. එතකොට මේ විදිහට අපි බලමු එහෙනම් කොලර් එකක් කපන්නේ කොහොමද කියලා. දැන් ඒකටත් අපි රෙදි කොටසක් ආදවත ගන්නවා. ඊට පස්සේ අපි බලමු කොහොමද කොලර් එක කපන්නේ කියලා. මේකේ උරිස් දෙකේ ප්‍රමාණය මහවාසි අඟල් භාගය ගානේ අඟලක් අයින් වෙනවා දෙපැත්තෙන්ම. ඊට පස්සේ අපි කොලර් එකේ මෙතනත් අඟල් භාගය ගානේ අයින් වෙන්න ඕනේ අපිට ටයි එක දාන්න. එතකොට ඒ ටික ඔක්කොම අයින් කරාට පස්සේ මේ ඉතුරු ටිකට තමයි අපි කොලර් එක කපන්න ඕනේ. ඉතින් මේක එහෙම ගත්තාම අපිට 12කට තමයි කපන්න වෙන්නේ. උරිස් දෙක මුට්ටු කරන්නත් ඕගලන්ට පුළුවන්. නැත්නම් පින්ස් එකෙන් මහු වාසිය අයින් කරලා කරන්නත් පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද කොලර් එක කපන්නේ කියලා. කොලර් එක කපද්දී දෙකට නැවුවට පස්සේ අපේ රෙදි කොටස දෙකට නැවුවට පස්සේ අපිට පොඩි කොලර් එකක් නිසා අඟල් 3ක් තියෙන්න ඕනි. කරවට ප්‍රමාණයට වැඩිය අඟල් 6ක් අපිට වැඩිපුර ගන්න ඕනි. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ විදිහට 12යි අපිට කරවට ඕනි 12යි ඒකට අඟල් 6ක් වැඩිපුර එකතු කරලා අපි 18ක ප්‍රමාණයක් 18ක ප්‍රමාණයක් අපි මාක් කරගන්නවා. එහෙම මේකේ පළල විදියට අපි අඟල් 3ක් තමයි ගන්න. මේක පොඩි කොලර් එකක් නිසා. මෙන්න මේ විදිහට අපි කොටසක් කපා ගන්නවා. කරවටට වඩා අඟල් 6ක් දිග තියෙන්න ඕනේ. දෙකට නැවුවට පස්සේ අඟල් 3ක් පල්ල තියෙන්න ඕනේ. මේක පොඩි නිසා නැත්නම් ලොකු දරුවෙකුට නම් අපිට 3මාරක් පල්ල විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්නේ මේ විදිහට කොටස කපලා අපි ඉවත් කරගන්නවා. ඊට පස්සේ අපි වැඩි වැඩි කැලි අයින් කරලා අපිට පුළුවන් මෙන්න මේ විදිහට කොලර් එක දෙකට නවලා නවපු විදිහටම තියාගෙන නැවතත් අපිට දෙකට නවා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. දෙකට නැවුවට පස්සේ අපි මේකේ ලකුණු කරන්න ඕනි අපේ කරවට ප්‍රමාණය දෙකට බෙදලා මහම් වාසි කාලක් එක්ක. ඉතින් අපේ කරවට ප්‍රමාණය දෙකට බෙදුවාම 6යි. මහම් වාසි කාලක් එක්ක 6යි කාලක් එනවා. හොඳට බලන්න මේ උඩ නැම්ම පැත්තේ තමයි අපි ලකුණු කරන්නේ. ඔන්නෝම 6යි කාලක් ලකුණු කරනවා. ඒක පහතරත් අපි ඒ විදිහටම ලකුණු කරලා අපි මෙන්න මෙහෙම කොටුවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන ඉඳලා ආපහු උඩ රේඛාවේ විතරක් කියන්නේ නැම්ම පැත්තේ විතරක් අපි අඟල් 2ක් ඇතුළට කරලා දෙකට වඩා අඩු වුණත් කමක් නැහැ පොඩි දරුවෙක් නිසා. අපි මෙන්න මේ විදිහට හැඩ කරලා රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක කපා ගන්න. මහම් වාසි කාලයි අපි කොලර් එකට එකතු කරන්නේ. මේකේ මැද මෙහෙම කට් මාක් එකක් තියා ගන්නවා. අපි කොලර් එකේ අල්ලගන්න ලේසි වෙන්න. ඊට පස්සේ අපි බලමු කොහොමද රැලි සකස් කරගන්නේ කියලා සායට. එතකොට අපේ ඇඳුමට ගත්ත මුළු උසින් උස ප්‍රමාණයෙන් ඉන දක්වා උස අඩු කරාම අපිට ඉතුරු ප්‍රමාණය තමයි අපිට උස විදිහට
සාය වෙන්නේ. ඉතින් ඒකට අපි අඟල් 3ක් විතර මෙහොම වාසි වැඩිපුර එකතු කරලා මේ වගේ රෙදි කොටස් දෙකක් කපා ගත්තා. ඒ කියන්නේ ඉතුරු ප්‍රමාණය මුළු උසින් ඉන දක්වා උස ගියාම ඉතුරු ප්‍රමාණය කොටස් දෙකක් අපි ගත්තා. මේක 45 පල්ල කියලා ඔයගොල්ලෝ දන්නවා. ඊට පස්සේ අපි කරන්නේ අපි මේ කපා ගත්ත පළු දෙකේ අපි බලනවා මේ ඩාට් මැහුනට පස්සේ අපිට කොහොමද ඉතුරු වෙන්නේ කියලා. අන්න ඩාට් මැහුවට පස්සේ අපිට ඉතුරු වෙනවා මෙතන මම අල්පෙලෙත්තක් තමයි රඳවලා තියෙන්නේ. 14ක් තියෙනවා. අපිට එකෙන් දෙපැත්තේ මැහුම් වාසි වලට භාගයක් ඇඳුම යනවනේ. එහෙනම් අපිට 13කට තමයි රැලි හදන්න වෙන්නේ. එතකොට පිටිපස්සේ පළුවෙත් අපි අඟලේ ඩාට් තිබ්බේ. ඒක අයින් කරාම අපිට පුළුවන් අඟල් 3ක් එතකොට අයින් කරන්න ඕනේ. මේ ඒකෙත් එනවා අපිට අඟල් 3ක් අයින් කරාම ඒකේ අඟල් භාගයක් අපි පන්නපු නිසා අපිට අඟල් 12ක ප්‍රමාණයක් එනවා. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද රැලි හදන්නේ කියලා. මේකෙදි අපිට ඌමනා ප්‍රමාණය වගේ 3 ගුණයක් රෙදි අවශ්‍ය වෙනවා. අපිට මෙතන ඉස්සරහා 60 කොටසේ තියෙන ප්‍රමාණය වගේ 3 ගුණයක් අපිට ඕනි වෙනවා. මෙන්න මේ විදිහට. එතකොට 13යි නම් අපිට 13 ඒවා 3ක් ඕනි වෙනවා. එතකොට බලන්න ඔයාලා දැන් හදන්න ගියාම අපිට පුළුවන් මේ රෙදි වල මහුම් වාසි භාගය අයින් කරනවා මුලින්ම. මහුම් වාසි භාගය මුලින්ම අයින් කර ගන්නවා. මෙන්න මේ විදිහට. හොඳට බලන්න මම අඟලේ රැලි ගැනත් පොඩ්ඩක් මෙතනදී කියන්නම්. අඟලේ රැල්ලක් හදනකොට අපිට මේ වගේ එක රැල්ලක් හදන්න අඟල් 3ක රෙදි ප්‍රමාණයක් යනවා. එක රැල්ලක් හදන්න අඟල් 3ක රෙදි ප්‍රමාණයක් යනවා. මෙන්න මෙහෙම තමයි අපිට එක රැල්ලක් හැදෙන්නේ. මම හිතන්නේ ඔයගලන්ට ඒක පැහැදිලි. ඊගාව රැල්ලත් මෙන්න මේ විදිහට මෙතනට එනවා. අඟලේ රැලි හැදෙන්නේ එහෙමයි. අඟල ගානේ ලකුණු කරගෙන යන්න ඕනේ. ඉතින් ඒ විදිහටම තමයි දෙපැත්තේ රැලි දෙක අපි හදනවා. ලොකු රැලි 5 ගැන මම කතා කරොත් දෙපැත්තේ රැලි දෙක එක සමාන වෙන්න ඕනේ. මැද රැල්ල ලොකු වෙලා දෙපැත්තේ ආයෙ රැලි දෙක පොඩි ප්‍රමාණයක්. කියන්නේ දෙපැත්තේ රැලි හැම වෙලාවෙම එක සමාන වෙන්න ඕනේ. මොනවා හරි අඟල් භාගික කාලක වෙනසක් තිබ්බොත් අපි ඒක දානවා මැද රැල්ලට ලොකු රැල්ලට. ඒ විදිහට තමයි. මොකද ඒක තමයි බහුලව අපිට දකින්න තියෙන යුනිෆෝම් එක. ඒ නිසා මම මේක කියලා දෙන්න ඔයගලන්ට මේකෙදි. ඉතින් අඟල් භාගය අයින් කරාට පස්සේ අපි අර 12ක් කියන පැත්තට රැලි හැදුවොත් අපිට පුළුවන් අඟල් දෙකේ ඒවා දෙපැත්තට රැලි දෙකක් හදනවා. ඊට පස්සේ මැදට අඟල් 4ක රැල්ලක් හදනවා. එතකොට ආයෙ දෙපැත්තේ වලට දෙක ගානේ රැලි දෙකක් යනවා. ඉතින් ඒ විදිහට අපිට හදන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම වැඩිපුර කීයක් හරි භාගයක් අපිට බෙදා ගන්න බැරි ප්‍රමාණයක් තිබ්බොත් අපිට ඒක පුළුවන් මැද රැල්ලට එකතු කරන්න. ඉතින් අපි එහෙනම් මෙහෙම බලමු. අඟල් දෙකේ රැල්ලක් හදන්න දෙකේ කොටස් 3ක් යනවා. දෙකේ කොටස් 3ක් යනවා මෙන්න මේ විදිහට. එතකොට අපි මෙන්න මේ විදිහට මේ රැල්ල මෙන්න මෙතනට ගේනවා. මෙන්න මෙතනට අපි මෙන්න මෙහෙම මේ රැල්ල එකතු කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක ෆින්ස් එකකින් රඳව ගන්න. ඉතින් ඔය විදිහට අපිට ඊගාව රැල්ලත් හදන්න පුළුවන්. මෙතනත් අඟල් දෙක ගානේ ලකුණු කරගෙන ගිහින් ඒ රැල්ලත් අපි මෙන්න මේ විදිහට මෙහාට හදා ගන්නවා. එතකොට දෙවෙනි රැල්ලත් එනවා. එතකොට ඊගාව රැල්ලට අපිට අවශ්‍ය ප්‍රමාණය වගේ ඒ 3 සැරයක් අපි මේකේ ලකුණු කරලා මැද රැල්ල සකස් කර ගන්නවා. එතකොට ආයි දෙපැත්තේ රැල්ලට සැරි දෙකට ආයි දෙක ගානේ අඟල් 3කුයි, ඒ කියන්නේ දෙක ගානේ කොටස් 3කුයි, ආයි දෙක ගානේ කොටස් 3කුයි ලකුණු කරලා අපිට මේ රැල්ල හදා ගන්න පුළුවන්. මම හිතනවා ඔයගලන්ට ඒක පැහැදිලි කියලා. මේක ලොකුට හිතන්න එපා. හැබැයි අපිට මේ පළුවේ මින්මට තමයි හදන්නේ. මේ ඩාට් ටික අයින් වුණාට පස්සේ මැද තියෙන ප්‍රමාණය දෙපැත්තේ මහුම් වාසි භාගය ගානේ අයින් වෙලා මැද තියෙන ප්‍රමාණයට තමයි අපි රැලි හදන්නේ. මේ රැලි හදන එකේම අපි අඟල් භාගයක් තියා ගන්නවා මහුම් වාසි විදියට. මොකද රැල්ල උඩින් අපිට මහන්න බෑ. ඒ නිසා
ඒ විදිහට සකස් කර ගන්න. මම හිතන්නේ ඔයගොල්ලන්ට ඒක පැහැදිලියි කියලා. ඔයගොල්ලන්ට ඊට පස්සේ කරන්න තියෙන අපි දැන් උදාහරණයක් විදිහට අපි කියමුකෝ දෙකේ රැලි දෙකකුයි හතරේ රැල්ලකුයි දෙකේ රැලි දෙකයි මේ සායට එන්නේ කියලා. එක පැත්තකට. එතකොට අපි කරන්නේ දෙක ගානේ ලකුණු කරගෙන යනවා කොටස් 6ක්. එතකොට ඒ රැලි දෙක හැදෙනවා. ඊට පස්සේ හතර ගානේ ආයි කොටස් 3ක් අපි ලකුණු කරගෙන ගිහිල්ලා මැද රැල්ල දෙපැත්තට හදා ගන්නවා. අපි මෙහෙම බැලන්ස් කරලා. ඊට පස්සේ ආයි දෙක ගානේ 6ක් ලකුණු කරලා රැලි දෙක සකස් කර ගන්නවා. මම හිතන්නේ ඔයගොල්ලන්ට ඒක පැහැදිලි කියලා. අපි එහෙනම් බලමු කොහොමද එහෙම හදාගත්තට පස්සේ අපි ඩාට් හතර මහාගත්තා රැලි ටික හදාගන්න ලේසි වෙන නිසා. ඊට පස්සේ අපි බලමු මේ විදිහට අපි ඉරිස් දෙක මොප්පු කරා. අඟල් භාගය පොරෙන්ස මුට්ටු කර ගන්නවා. ඊට පස්සේ මේ පිළි කටේ අද කොටස් තිබුණොත් අපි ඒ ටික කපලා අයින් කරගන්නවා. ඊට කලින් අපි බලමු කොලර් එක කොහොමද හදාගන්නේ කියලා. කොලර් එක මම කලිනුත් මේ කොලර් එක ඔයගලන්ට කියලා දීලා තියෙනවා. ඉතින් අපි අඟල් කාලක නහුම් වාසි මේ විදිහට හදනවා. ඊට පස්සේ අපි කරන්නේ මෙහෙම චුටියට කට් මාක් දාගෙන කොලර් එක හරව ගැනීමක් කරගන්නවා. හරවගෙන ඔයගලන්ට ටිකක් අමාරු වෙන චුට්ටක් අයන් කරගත්තත් කමක් නැහැ. එහෙම නැත්නම් කියලා ගැටලුවකුත් නැහැ. අපි මොකක් හරි චුටි තුඩක් දාලා මෙන්න මෙතන කොලර් එකේ මුල් කොටස් දෙක හොඳට මුල්ල හදා ගන්න ඕනි. මෙන්න මේ විදිහට. එතකොට අපිට ඒක ලස්සට තියෙන නැත්නම් ඒක කැතයි. හැබැයි කොයිම වෙලාවකවත් සිදුරු වෙන්න නැති වෙන්න, හිල් වෙන්න නැති වෙන්න, නූල් ලිහෙන්න නැති වෙන්න ඒ දේවල් කරගන්න ඕනි. ඊට පස්සේ අපි අතට කලින් බලමු. දැන් කොලර් එකේ අපිට පිටිපස්සේ පළුවේ අපි මෙහෙම මැද ලකුණු කරගන්නවා. මැද ලක්ෂය අපි ඒකට තියාගෙන යනවා කොලර් එකේ අල්පෙරිත්තකින් අපිට මෙහෙම රඳව ගැනීමක් කරන්නත් පුළුවන්. හැබැයි අපි මේකේ මෙන්න මේ පයිපින් එක ඉස්සරහ විවරේ අපි පයිපින් එක ඇල්ලුවේ නැති නිසා අපි ඉක්මනින් ඒක චුට්ටක් අල්ලලා ඉමු ඉක්මනින්ම. එතකොට අපිට කොලර් එක අල්ලන්න ගොඩක්ම ලේසි. ඒක ඔයගොල්ලෝ කලින්ම කරන්න. මෙන්න මේ විදිහට අපිට පුළුවන් එකටම තියලා එකපාරම තියලා නවලා අපි හදාගත්ත පයිපින් එකේ මේ විදිහටම හදන්න යනවා. මේක කලින්ම කරන්න. මෙන්න මේ වගේ අපි එකපාරින්ම අපේ
ඉස්සරහා විවරේ පයිපින් එක අල්ල ගන්නවා. ඊට පස්සේ අපි මෙහෙම දෙපැත්තෙන් වැඩි කැලි ටික කපලා අයින් කර ගන්නවා. මේක අල්ලලා ඉවර වෙලා අපි අර කලින් වගේම කොලර් එකේ ඊට පස්සේ කරන්නේ අපි මෙන්න මේ මැද ලක්ෂයේ ඉඳලා අපි බලනවා මැද ලකුණු කරගෙන මේ මැද කට් මාක් එක දාගත්තා. කොලර් එකේ මැදට සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ හැම වෙලේම අපි මහද්දි මෙන්න මේ උරහිසේ මහුන් වාසි පිටිපස්සට කරලා අපි මහන්න ඕනි. පිටිපස්සේ පළුවට කරලා. ඉතින් අන්නේ විදිහට අපිට පුළුවන් කර වටේට කොලර් එක අල්ලගෙන යන්න. මේක ඔයාලට පයිපින් එකකුත් උඩින් යනවා. අපිට ඕන නම් පයිපින් එකත් ඒකටම තියලා මහන්න පුළුවන්. නමුත් ඔයගලන්ට පැහැදිලි වෙන්න මම මෙන්නම මහන්නම්. මෙන්න මේ විදිහට අපි මේ කොටස් දෙක එකට තියලා මහගෙන යනවා. හැඳුම් වල උරහිසේ මහුම් වාසිය හැම වෙලේම පිටිපස්සේ පළුවට කරවන්න ඕනේ. ඊට පස්සේ අපි කරන්නේ මේකටම අපි අර පයිපින් කොටසකුත් අරගෙන ඒකත් අපි තියලා මහගෙන යනවා කර වටේට. හැබැයි ඒක මහද්දි අපි චුට්ටක් මෙන්න මේ කෙරවලට ටිකක් ඉඩ ඉතුරු කරලා ඒ කියන්නේ ඉස්සරහට ඉඩ ඉතුරු කරලා අපිට පුළුවන් මේක මහගෙන යන්න එතන ඉඳලම. එතකොට කොලර් එක හම්බ වෙන්න කලින් එතන අපිට පළුවට තමයි පයිපින් එක මැහෙන්නේ. මෙන්න මේ විදිහට අපි මහගෙන යනවා දිගටම. ඊට පස්සේ අපි මේක පොඩි කට් මාක් දා ගන්නවා කරට. මේක ඊට පස්සේ අපි මේ පයිපින් එක මහන්නේ අපි ෆීටර් පෑන් කොලර් එකක් නැත්නම් නේවි කොලර් එකකට අපි මේ විදිහට ෆීටර් පෑන් කොලර් එකටත් අපි සමහර අවස්ථාවලදී මේ විදිහේ පයිපින් එකක් මහනවා. මේ විදිහට මේක ඇඳුමට තමයි අපි හැරවීම කරන්නේ. හොඳට බලන්න. වෙනම පයිපින් එකක් විදිහට මහන්නේ නැහැ අපි. මේක මෙන්න මෙහෙම හොඳට නවලා හරවන්න ඕනි ඇඳුමට. හොඳට ඇඳුමට හරවන්නනේ. ඇඳුමේ කරවටේ මේක මෙහෙම මෙහෙ ඉගෙන යන්න. මේක අර යුනිෆෝම් එක පුංචි නිසා චුට්ටක් අපිට අමාරුයි අත දාගන්න එහෙම. ඉතින් ඔයගොල්ලෝ කල්පනාවෙන් එක මේකම හරවන්න. මේ විදිහට පළුවටම හරවන්න. හැරවීමක් කරන්න ඕනේ අපි.
කපලා අයින් කරන්න. මේ විදිහට අපි කොලර් එක හදා ගන්නවා. බලන්න මෙහෙම යන්නේ ඇඳුමට යන්නේ. ඊට පස්සේ අපි කරන්නේ අතම කන්න කලින් මෙතන වැඩිපුර තියෙන කොටස් අපි මෙන්න එහෙම කෙලින් කපා ගන්නවා අත් කටට පැත්තට. කපාගෙන මේකේ කට් මාක් දා ගන්නවා අපි අත අල්ලන්න කලින්. හරි මැද හොයලා. එතකොට අතේ හරි මැදට තමයි අපි අත සම්බන්ධ කරන්නේ. අත් කටේ හරි මැදට. මේ විදිහට. ඊට පස්සේ අපි කරන්නේ අතට දීලා තියෙනවා මේ වගේ මෙහෙම වාසි ප්‍රමාණයක්. අපි මේ ප්‍රමාණය නවලා අහනවා. ඒක ඔයගොල්ලෝ තිබ්බ ප්‍රමාණය දැන් පොඩි දරුවෙක් නිසා අපි අඟලක ප්‍රමාණයක් තිබ්බා. ඊට වඩා වැඩි නම් උඹලට අඟල එකමාරක් වුණා තියන්න පුළුවන්. ටිකක් ලොකු කෙනෙක් නම් ඊට පස්සේ අපි බලමු අතේ අපිට මැද ලක්ෂය තියෙනවා. එතකොට කටෙත් අපි ඒක හදාගත්තා. ඊට පස්සේ අපි බලමු මේකට කොහොමද අත සම්බන්ධ කරන්න කියලා. මෙන්න මෙහෙම කට සම්බන්ධ කරගන්න. අපි මෙන්න මේ විදිහට අත් දෙක අල්ලගත්තා. ඊට පස්සේ අපි බලමු කොහොමද අපි මේකට සාය කොටස වහගන්නේ කියලා. අඟල් 3මාරක් විතර ගන්න පුළුවන් ඉන පටිය සඳහා ඔයගලන්ට පළල ලොකු දරුවෙකුට දැන් පොඩි කෙනෙක් නිසා ඊට වඩා අඩු කරලා අරගෙන අපිට ඉනට වඩා අඟල් කීපයක් කියන්නේ අඟල් 3ක් විතර වැඩිපුර රෙදි කොටසක් අරගෙන අපිට පුළුවන් මෙන්න මේ විදිහට යුනිෆෝම් එකේ බෙල්ට් එක හදාගන්න. මෙහෙම මහලා මේක අනිත් පැත්ත හැරවීම තමයි ගොඩක්ම ලස්සන වටේ එනහොම් තේනවට වඩා. ඒ නිසා අපි මේ විදිහට මහ ගන්නවා. ඊට පස්සේ අපි මේක අනිත් පැත්ත හැරවීමක් කරගන්නවා. අපි ඒක තියාගෙන ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ විදිහට අපි හදාගත්ත මෙන්න මේ විදිහට ඔයගලන්ට බලන්න පුළුවන් මේ අපේ සාය කොටස් ටික සාය කොටස් දෙක මෙන්න මේ විදිහට තියෙනවා. එතකොට මෙන්න මේ කොටස අපි ඉස්සරහ පළුවට ඉස්සෙල්ලාම අල්ලගමු. අපි හදාගත්ත රැලි ටික මාක් තියෙන නිසා ඒවෙන් අපි රැලි මේ විදිහට හදාගත්තට පස්සේ අපිට පුළුවන් මෙහෙමක් දාගන්න අල්පෙටි ගහලා ඊට පස්සේ මෙහෙමක් දාගෙන මෙන්න මේ විදිහට අපිට ඉදිරිපස පළුවට මහගෙන යන්න පුළුවන්. ගානටම හදා ගන්න ඕනේ ඔයගොල්ලෝ. රැලි හැම යන්නේ නැති වෙන්න, වැඩිපුර වෙන්නේ නැති වෙන්න ගානටම මේක හදා ගන්න. එතකොට ඔයගොල්ලන්ට හොඳ නිමාවක් තියෙනවා. මේ විදිහට කලින් දාපු මෙහෙම වැහෙන්න, කැරේ මෙහෙම පේන්න බෑ ඉස්සරහ පැත්තෙන්. මේ මෙහෙම වැහෙන්න ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට ඉස්සරහ පළුවට අපිට තෙල් ටික මේ විදිහට අල්ල ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ විදිහට පිටිපස්සේ පළුවටත් අල්ලනවා.
වහගෙන යන්න. කලින් වගේමයි රැලි නැවෙන්නේ නැති වෙන්න සහ නැමුම් පාරවල් නැති වෙන්න සහ අර කලින් අපි දාගත්ත මැහුම අපි කැලි කරගන්න දාගත්ත මැහුම තියෙන්නේ. ඒ මැහුම නොපෙනෙනසේ මහගන්න ඕනේ. මෙන්න මේ විදිහට අපි කොටස් දෙකම දාගත්තා. මේ විදිහට දැන් අපිට පේනවා. අපිට ඊට පස්සේ මෙන්න මේ මැදින් අල්ල ගන්න ඕනි අපිට ඉන පටිය. ඉනේ බෑන්ඩ් එක අල්ල ගන්න ඕනි හරි මැදින්. ඒ ඉනේ බෑන්ඩ් එක අල්ලද්දි අපිට පුළුවන් ඔයාලට සම්පූර්ණ ගත්ත පළලෙන් තුනෙන් දෙකක් ඉනෙන් උඩට අහු වෙන්නත් ඕනි. තුනෙන් එකක් ඉනේ පහළ රැලි වලට චුට්ටක් අහු වෙන්න ඕනේ. එතකොට තමයි මේක හොඳ නිමාවක් තියෙන්නේ. දරුවා ඇඳට පස්සේ නැත්තම් සමහරක් අය මේක උඩින් විතරක් මහනවා යටින් විතරක් මහනවා උඩින් විතරක් මහන්න එපා මේ මුට්ටුව පේන්න. එහෙම නැතුව තුනෙන් පළලෙන් තුනෙන් දෙකක් ඉහළට 60 කොටසට මෙහෙන්න ඕනි හරි මැදින්. තුනෙන් එකක් පහළ රැලි සාය කොටසට මෙහුණාම හරි. අපි බලමු ඊට පස්සේ ඒක කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට බෙල්ට් එකේ දෙපැත්ත හදා ගන්නවා. අයන් කරලා ගන්නත් පුළුවන් ඔයගලන්ට. ඊට පස්සේ මුට්ටුව මැදට අරගෙන අයන් කරලා ගන්න. ඊට පස්සේ මේකේ හරි මැද අරගෙන අපි පිටිපස්සේ පළුවට මෙන්න මෙහෙම තියලා අපිට මෙහුමක් දාගන්න පුළුවන්. මේ විදිහට බෙල්ට් එක මහගත්තට පස්සේ අපිට තියෙන්නේ සුදු ගොන්නේ සයිඩ් මහන්න. රැල්ලට නැති වෙන්න අපි නහවාසි තිබ්බ ගන්නාලේ නහදනවා. මේක නම් මම ඔයාලට සාම්පල් එකක් දෙන්න හදන්නේ. අපි චෝක් වලින් නම් මෙහෙම ලොකුවට ඔයගලන්ට පැහැදිලිව පෙන්නන්න ඕන නිසා ගාකමට ලොකුවට ඇඳට තද කරලා ඔයාලා අඳින්න එපා. ඔයාලා ටිකක් අඩුවෙන් අඳින්න. ඇඳලා කපන්න. එතකොට ලොකු පාරවල් හිටින්න. ඊට පස්සේ මේ සාය කොටසේ පොඩි දෙයක් මට මෙතන චුට්ටක් ආවා රෙදි. ඊට පස්සේ ලොකුට අපිට තියෙන්නේ මේකේ බහගන්න.
ඔයගොල්ලෝ තිබ්බ ප්‍රමාණය මහන්න. තිබ්බ අඟල් ප්‍රමාණය හරියට මනලා ඒ ප්‍රමාණය මහගන්න. මාක් කරගත්තත් කමන්නේ ඔයාලට මේ මහන්න පහසුවක් තියෙනවා. මෙන්න මේ විදිහට අපි එහෙනම් ෆෝම් එක මහලා ඉවරයි. ඔයගලන්ට තියෙන්නේ මේක අයන් කරලා ගන්න. මෙතන ටික් එකක් අල්ල ගන්න ඕනේ. මේක මම පොඩි මෙම්මකට වලට මෙමි ඔයාලට පුළුවන් ඔයගලගේ දුවට හරි නැත්තම් එකක් රෙදිගෙනල්ල එකක් මහලා බලන්න උනත් ඔයාලට පුළුවන්. මෙන්න මේ විදිහට තමයි අපිට යුනිෆෝම් එක මහලා වුණාට පස්සේ පේන්නේ. ඉතින් අපි අයන් කරාට පස්සේ කොහොමද කියලා බලමු.